සාදරයෙන් පිළිගන්නවා නවතා සිනමැක්ස් ෆෝ යූ සමගින්. ගෙදර වැඩකාරයා තමාගේ හිත හොරකම් කළොත් මොකද වෙන්නේ? සමහර විට ඔයාටත් හොරෙන් ඔයාගේ හිත හොරකම් කළා වෙන්න බැරි නැහැ. මෙයාගේ පෙනුමට රැඩිලා පටන් ගත්ත අනියම් පේම කොතනින් නවතීද? රැඳී සිටින්නේ මේ 2017 වර්ෂයේදී රිලීස් වන ඉන්ෆිඩෙලිටි ඉන් සර්බියා චිත්‍රපටයයි. චිත්‍රපටයේ ආරම්භයේදී අපිට පෙන්වනවා කපල් එකක් ඉන්ටිමේට් වෙන අවස්ථාවක්. හැබැයි මෙයාලට වැඩි වෙලාවක් එකට ඉන්න කලින් මෙයාලගේ පුතා ඇවිත් කියනවා ආමේ මේගොල්ලන්ට සතෙක් අහුවෙලා මේ කියලා මේ සතාගේ ලී පිරුණු කොටසක් පෙන්නනවා. මේ දෙයට බය වුණ කපල් එක ළමයා මෙතනින් අයින් කරනවත් එක්කම කතාව එතන ඉඳන් අවුරුදු 10ක ඉස්සරහට එනවා. මෙතනදී අපිට පෙන්වනවා ලස්සන බෝට්ටු තියෙන වරායක්. මෙතන තියෙන බෝට්ටුවක් අයිති වෙන්නේ ග්‍රෙග් කියන ව්‍යාපාරිකයට. මේ ඉන්නේ ග්‍රෙග්. එයාගේ වයිෆ් වන ලෝරා සහ මේ දෙන්නගේ ළමයා වන ජෙමි එක. මෙයාලා කතා වෙන්නේ එයාලගේ අලුත් ගෙදර කිචන් එක අලුත් වැඩියා කරන විදිය ගැන. ලෝරාගේ අදහස අලුත් විදිහේ කිචන් එකක් නිර්මාණය කරන්න. හැබැයි ග්‍රෙග් නම් ඒ අදහසට කැමති නැහැ. ග්‍රෙග් කියනවා ඩොරා 3ක් විතර වියදම් කරන එක නම් එච්චර හොඳ අදහසක් නෙමෙයි කියලා. මෙයාලගේ මේ හැම කතාවම මේ නෙවර එපයා කරන පුද්ගලෙක් අහගෙන ඉන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි එලියට්. ඒ කියන්නේ අපිට කලින් පෙන්නපු කුඩා පිරිමි ළමයා. මේ අතරේ ලෝරා ගෙදර අලුත් වැඩියා කරන්න බඩු වගේක් අරන් යනවත් එක්කම ග්‍රෙග්ට කෝල් එකක් ඇවිදින් මෙතනින් යනවා. ඉතින් ලෝරාට සිද්ධ වෙනවා මේ බඩු තනියම අරගෙන යන්න. මෙතනදී මේ පෙට්ටියක් පෙළෙනවත් එක්කම එලියට ඇවිත් මෙයාට උදව් කරනවා. ලෝරා එලියට්ව හම්බෙන පළවෙනි අවස්ථාව තමයි මේක. එලියට මෙතනින් ගියාම ග්‍රෙග් ඇවිත් නිවුස් පේපර් එකක් දෙනවා. ඒ නිවුස් පේපර් එකෙන් කියවෙන්නේ නිවසක් ගිනිගෙන විනාශ වෙලා තියෙනවා. හැබැයි මේ වෙනුවෙන් තාම සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න නැහැ කියලා. මෙයා නිවුස් එක බලන අතරේ මෙයාගේ පුතා වන ජෙමි හදිසියෙම වතුරට ඇදගෙන වැටෙනවා. හැබැයි මේ දෙන්නටත් කලින් උදව් කරන්න එන්නේ එලියට. එලියට් මේ ළමයාව බේරගෙන ගොඩට එද්දී ග්‍රෙග් සහ ලෝරා මේ කරපු උදව්වට එලියට්ට ස්තුති කරනවා. ඒ වගේම ග්‍රෙග් එලියට්ට මෙයාලා ගෙදර ඩිනර් එකට ඉන්වයිට් කරනවා. එලියට්ටත් මේක හොඳ අවස්ථාවක්. ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න එලියට් මෙයාලා ගෙදර ඇවිත් බාර්බිකියු බේක් කරද්දී ලෝරාගේ හිත නම් යන්නේ කැම මේසෙට නෙමෙයි. ඒ එලියට්ගේ කඩවසම් පෙනුමට. ලෝරාට විතරක් නෙමෙයි ලෝරාගේ යාළුවා වන මිරාටත් එලියට්ට හිත යනවා. මිරා ලෝරාට කියනවා බලන්නේ ඇඟ දිහා මට කෑල්ලක් කන්න තියෙනවා නම් කියලා වයින් එක තොල ගාද්දී ලෝරාටත් හිතෙන්නේ ඒ වගේම සරාගේ සිතුවිල්ලක්. ටිකෙන් ටික කාලය ගත වෙද්දී මෙයාලා එලියටත් ගේ ඇතුළට ආරාධනා කරනවා. ලෝරා කෑමේසිය හදද්දී ග්‍රෙග් බිස්නස් කෝල් එකකට හිර වෙනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත එලියට් ලෝරා එක කතා කරද්දී බිත්තියේ තියෙන චිත්‍රයකට හිත යනවා. ඒ චිත්‍රයත් ලෝරාගේ නිර්මාණයක්. මෙයාලා කෑමේසිය වට වෙද්දී ග්‍රෙග් කෑමේසිය කතාව පටන් ගන්නවා. ග්‍රෙග් කියනවා ලෝරාට අලුත් කිචන් එකක් නිර්මාණය කරන්න ඕනේ. අපි මේ දවස්වල කල්පනා කරන්නේ ඒ ගැන තමයි කියලා. ලෝරාගේ සැලැස්මේ වියදම වැඩි නිසා ග්‍රෙග් මේ දෙයට එකගුණේ නැතත් එලියට් ඉදිරිපත් වෙනවා අඩු වියදමකින් මේ කැබිනට් එක නිර්මාණය කරලා දෙන්න. මේ වැඩේ සාර්ථක වෙන්න කියලා වයින් තොල ගහද්දී රාත්‍රියේ කේමෙන් ගෙවිලා ඊළඟ දවසත් උදා වෙනවා. ඊළඟ දවසේ ලෝරා සහ මීරා ජොගින් කරද්දී මීරා කියනවා මං නම් ගොඩක් ඉරිසියාවෙන් ඉන්නේ කියලා. ලෝරා අහනවා ඇයි අලුතෙන් කිචන් එකක් හදන නිසාද කියලා. ඒත් මිරා නම් ඊර්ෂ්‍යා කරන්නේ ලෝරාගේ කිචන් එකට නෙමෙයි. ඒ ලෝරාගේ සෙක්සි වැඩකාරයාට. මෙල කතාවෙන් කතාව ආපසු ගෙදරට ආවම ලෝරා දකිනවා එලියට ටී-ෂර්ට් එකකුත් නැතුව එළිය වැඩ කරනවා. එලියට මෙයාව දැකලා hina වෙනවත් එක්කම ලෝරා පහළට එනවා මෙයාව හම්බෙන්න. එලියට කිචන් එකේ කැබිනට් එකේ ප්ලෑන් එක ගැන ලෝරා එක කතා කරත් ලෝරාගේ හිත නම් යන්නේ එලියට්ගේ ඇඟට. ලෝරා ඇඟ දිහා බලාගෙන ලොකු හුස්මක් අරගෙන කියනවා ප්ලෑන් එක හොඳයි මං දැන් යන්න ඕන වොෂ් එකක් දාගන්න. මම ඉක්මනින්ම ආපසු එන්නම් කියලා. ලෝරා උඩ දාට්ටුවට ඇවිත් එලියට් ගැන හිතලා තමාටම hina වෙන ගමන් මෙයා යනවා බාත්රූම් එකට. ඇවිත් ෂවර් එක ඔන් කරනවත් එක්කම මෙයා දකිනවා කවුරු මෙතනින් යනවා කියලා. හැබැයි ඒ කවුද කියලා ඇයට හරියටම පේන්නේ නැහැ. ඒ වෙන කවුරුත් නෙමෙයි එලියට්. එලියට් බාත්රූම් එකට විතරක් නෙමෙයි ලෝරා යන හැමතැනම යනවා. දවසක් ඇයි සුපර් මාකට් එකට යද්දිත් එලියට් මෙතනට එනවා. එලියට් ඇවිත් කියනවා මං ආව සර්ප්‍රයිස් කරන්න ආවේ. ඒ නිසා S2 වහගෙන මන් දෙන කෑම එක රස විඳින්න කියලා. ලෝරා S2 පියා ගනිද්දී එලියට් කෑම ಜಾති සහ බීම වර්ග ඇයට ගෙනත් දෙනවා. එලියට් කියනවා මං ආසම් බේකරියේ මං කැමතිම කෑම කියලා. හැබැයි එලියට් මෙහෙම කෑම දෙන්නේ වෙනම මනෝලෝකයක අතරමං වෙන ගමන්. මේ සිදුවීමෙන් පස්සේ මෙයාලා දෙන්න එනවා ග්‍රෙග්ගේ නැව තොටුපොළ වෙත. එලියට් මෙතනට එන්නේ මෙතන තියෙන නැවක් අලුත් වැඩියා කරන්න. ලෝරා මෙතනදී එලියට්ට සමුදේලා යනවා එයාලගේ බෝට් එක බලන්න. මෙයා පහළ කැබිනට් එක ඇතුළට ඇවිදින් චෙක් කරලා බලනවා කවුරු හරි එයාලගේ නැවටත් හානියක් කරලා තියනවද කියලා. ඒ හැමතැනම චෙක් කරලා බැලුවම දකින්න ලැබෙන්නේ දම්පාට අන්ඩර්වෙයා එකක්. මේ දේ නිසා ලෝරාගේ හිත හොඳටම රිදෙනවා. ඒ දුකට බෝට්ටුව උඩ ඉඳගෙන අඬන්න පටන් ගන්නවා. මෙතනදී එලියට්ට ඇහෙනවා ලෝරාගේ ඇඬිල්ල. එලියට් ඇවිත් අහනවා මොකද්ද වැරද්ද කියලා. ලෝරාට කර කියා ගන්න දෙයක් නැතිව අවසානයේදී අන්ඩර්වෙයා එක පෙන්නනවා එලියට්ට.
ලෝරා සැක කරන්නේ ග්‍රේක්ගේ පාර්ට්නර් වෙන හැනාව. ඇය ඩේටින් සයිට් එක චෙක් කරාම ලෝරා දකිනවා ඇය ඇඳන් ඉන්නෙත් මේ වගේම ඇඳුමක් කියලා. කේන්තියට ලෝරා ඇඳුම වතුරට විසික් කරද්දී එලියට ඇයව සංසුන් කරනවා. මෙතනදී එලියට ඇයට ආරාධනා කරනවා ඔහු ඉන්න බෝට් එකට ගිහින් මේ ගැන කතා කරමු කියලා. ලෝරා ආරාධනාව පිළිගෙන මෙයාගේ බෝට් එකට යද්දී එලියට මෙයාට කොපි එකක් දෙනවා. ටිකෙන් ටික ලෝරාගේ හිත එලියට විසින් සනසලා ග්‍රේක් වංචාකාරයෙක් බවට ප්‍රකාශ කරනවා. එලියට මෙහෙම කරන්නේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඇයට ලං වෙන්න. ටිකෙන් ටික එලියට ලං වෙද්දී ලෝරා කියනවා මං දැන් යන්න ඕන කියලා. ලෝරා යද්දී ඇයට බ්ලැන්කට් එකකුත් පොරවන්න එලියට අමතක කරන්නේ නැහැ. ලෝරා මෙතනින් ගියාම එලියට තමගේ අම්මගේ පාන්න ෆොටෝ එකක් දිහා බලාගෙන දුක් වෙන විදිය අපිට පෙන්වනවා. මේත් එක්කම එලියට්ගේ গুপ্ত කතාවක් අභිරහසක් ලෙස පවතිනා කියලා අපිට පේනවා. මේ දවසේ රාත්‍රියේදී ලෝරා ග්‍රේක් එක්ක ඉද්දී ලෝරා අහනවා ඊයේ රැවා කොහෙද හිටියේ කියලා. මං ඔෆිස් එකේ හිටියේ කියලා ග්‍රේක් කිව්වත් ලෝරාගේ හිතේ තියෙන සැකය නම් නැති වෙන්නේ නැහැ. මේ රාත්‍රියේදී ග්‍රේක් ඇයට සමීප වෙන්න හැදුවත් ඇය මේකට විරුද්ධ වෙනවා. ඇයට දැනෙනවා ග්‍රේක් තමන්ට වංචා කරනවා කියලා. නමුත් සැබෑම වංචාකාරයා මේ වෙලාවේ ඉන්නේ මෙයාලා දිහා බලාගෙන. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ එලියට්. ඊළඟ දවසේ උදා වෙද්දී එලියට් එයාගේ බඩුත් අරගෙන එනවා මේ කිචන් එකේ ඉතුරු වැඩ කරන්න. ලෝරා මෙතනට එද්දී එලියට් ජෙමි එක්ක කතා කරනවා ඇය දකිනවා. එලියට් ළමයි එක්ක මෙහෙම ආදරණීය විදිහට හැසිරෙන්නේ ඇයට ලං වෙන්න තියෙන උවමනාවකට කියලා ලෝරා දන්නේ නැහැ. ලෝරා මේ වෙලාවේදී ජෙමිව පහළ තට්ටුවට යවනවා. මයිරා සහ චාලි වන එයාලගේ යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න. ඒ වගේම ලෝරාත් මෙතනදී යනවා බාත්රූම් එකට. ඒත් ඇයි හිතුවත් නැති විදිහට එලියට් එනවා ෂර්ට් එකකුත් නැතුව. ලෝරාට මේ වෙන්න යන දේ හිතාගන්න බැරුව ඉද්දී අවසානයේදී ඇය එලියට් සමග මේ සීතලේ ලං වෙන්න අවස්ථාවක් කරගන්නවා. සීතලේ තුරුල් වෙන සීතල දවසත් එහෙම ගෙවිලා ඊළඟ දවස උදා වෙද්දී ලෝරා යනවා ආයෙත් බෝට්ටුව තියෙන වරායට. මෙතනදී ඇය දකිනවා තරුණ වියේ ඉන්න කපල් මේ හැමතැනම සිප වැළඳ ගන්නවා කියලා. ලෝරා යනවා ග්‍රේක් ඉන්න බෝට් එකට ග්‍රේක්ව හම්බෙන්න. ග්‍රේක් ලෝරාව දැකලා පුදුම වෙනවා. මොකද මේ වෙලාවේදී ලෝරාව මෙතනදී දකින්න ඔහු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලෝරාත් මෙහෙම එන්නේ ග්‍රේක්ගේ සම්බන්ධතාවයේ අතරම අල්ල ගන්න. මෙල කතාවට වැටෙද්දී ග්‍රේක් කියනවා දැන් ඉන්න ළමයි හරිම නරක විදිහට හැසිරෙන්නේ. එයාලා බෝට් එකේදී කවුරු පේන හිටියේ නැත්තම් ඇතුළට වෙලා සිප වෙනද ගන්නවා. ඒ වගේම යන්නෙත් ඇඳුනුත් අමතක කරලා කියලා. මෙතනදී ලෝරාට මතක් වෙනවා කලින් ඇඳුමත් මෙහිම තරුණ කපල් එකකදී වෙන්න ඇති. අපරාධي මං ග්‍රේක්ව අවිශ්වාස කළේ කියලා. ඇයි ග්‍රේක්ට මේ ගැන නොකියාම හිතින් සමාව දෙන්න ග්‍රේක්ව ආපසු වැළඳ ගත්තත් තවත් භයානක පෙරනිමිත්තක් හිතේ වද්දෙන්න පටන් ගන්නවා. මොකද ග්‍රේක් තමාට වංචා කරපු එකට එලියට් එක්ක ළඟින් ඇසුරු කරපු එකේ වැරද්ද නම් ඇයට තමාටම සමාවක් දී ගන්න බෑ. ලෝරා එයාගේ යාළුවා වන මිරා එක මෙයාලා ගෙදර ඉද්දී එලියට් ජෙමි එක්ක ෆුට්බෝල් සෙල්ලම් කරන ගමන් තමයි ඉන්නේ. එලියට් මේ වෙලාවේදී ජෙමිට ටොපි වගේක් දීලා රවට්ටනවා අම්මත් එක්ක කාලය ගත කරන්න. මේත් එක්ක මෙතනට එන ලෝරා ජෙමිව එලියට්ගෙන් ඈත් කරනවා. ඇයි කියනවා යන්න වගේ යාළුවා වන චාලි ඔයාලකම් බලාගෙන ඉන්නවා සෙල්ලම් කරන්න කියලා. ජෙමි මෙතනින් යද්දී ඇය එලියට්ට කියනවා මට වාට දෙයක් කියන්න තියෙනවා කියලා. ඇය එලියට්ව එක්කගෙන මෙතනින් යද්දී එලියට්ට හිතෙන්නේ ඇය ඔහුට කැමතියි කියලා. ඒත් ලෝරා කියනවා අපි මේක නතර කරන්න ඕන. මොකද මම මැරි කරලා ඉන්නේ කියලා. ඒත් එලියට් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඇයව පොළඹ ගන්න හදනවා. ලෝරා අඬ මේ සම්මාදය නතර කරන්න හැදුවත් එලියට්ගේ උමුතුවෙන් නම් ඇයට බේරෙන්න බෑ. අන්තිමේදී නැවත පාරක් මුළු ගබඩා කාමරේ මුණුසුම් කරන කපල් එක එකට කාලය ගත කරනවා. මේ දවසේ රෑ එලියට් බෝට් එකේදී ලෝරා සහ ග්‍රේක් එකට ඉන්න ෆොටෝ වගේක් අරගෙන ග්‍රේක්ගේ ෆොටෝ එක කපලා දානවා. ඒ විතරක් නෙමෙයි තමාගේ ෆොටෝ එකකුත් කපලා ලෝරා ගාවින්ම අලව ගන්නවා. පේන විදිහට එලියට් යා මානසික ලෙඩක් තියනවා කියලා අපිට පේනවා. ඊළඟ දවසේ ලෝරා දකිනවා එලියට් උදේම කාර් එකේ තමාගේ ගෙදරට එනවා කියලා. ඇය මේ කරන දේ ගැන අහන්න ගියාම එලියට් ඇයට මල් වගේක් තෑගි දෙනවා. මොකද අද ලෝරාගේ උපන් දිනය. ලෝරා පුදුමේ මේ මල්ටිය දිහා බලාගෙන ඉද්දී ග්‍රේක් එනවා මෙතනට. ග්‍රේක් මේ දේවල් දැකලා පුදුම වුණත් ඔහුට සැකයක් නම් ඇති වෙන්නේ නැහැ. මේ නිසා ග්‍රේක් වයිෆ්ටත් කිස් එකක් දීලා මෙතනින් යනවා. එලියට් කිචන් එක රිපෙයාර් කරන්න යද්දී ඇයටත් හිතා ගන්න බෑ කාගේ පැත්ත ගන්නද කියලා. ලෝරා අන්තිමේදී එනවා එලියට් ළඟට. ඇයි මල් මීරත් විසි කරලා කියනවා ඔයා මගේ හස්බන්ඩ් එක්ක කිසිම සම්බන්ධයක් පවත්වන්න බෑ. ඒ වගේම අපි අතර තියෙන සම්බන්ධෙත් අදින් ඉවරයි. ඒ වගේම ඔයා මේ ගෙදර වැඩ කරන්න ඕනෙත් නැහැ. දැම්ම යන්න කියලා. ලෝරා මේ කියපු දේවල් වලට නම් එලියට් හිත යටින් සෑහෙන වේදනාවකින් ඉන්නේ. කාලේ ගත වෙද්දී ලෝරා තම පුතාව එක්කගෙන ගේ ඇතුළට එනවා. ඇය හිතන්නේ එලියට් ගෙදරින් ගිහින් කියලා. හැබැයි එලියට් එළියේ ඉඳන් මේ හැම දෙයක්ම බලාගෙන ඉන්නේ. මේ දවසේ රෑ ඩිනර් එකට එළියට යන්න ලෝරා ලෑස්ති වෙනවා. මෙතනදී මිරා ඇවිත් මෙයාව එළියට එක්කගෙන යනවා. ඇත්තම කිව්වොත් මේක සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටි එකක්. ග්‍රේක් ඇයව තොල් කරගෙන සිප ගන්නවත් එක්කම අපිට පේනවා එලියට් මේ හැම දෙයක් දිහාම බලාගෙන ඉන්නවා කියලා. මේ අතරේ ලෝරාගේ යාළුවා වන හැනා ඇවිදින් ඇයට සුබ පතනවා.
මෙතනදී ග්‍රේක් එලියට්ව එකගෙන ඇවිදින් මෙයාලා හැමෝටම එලියට්ව හඳුන්ලා දෙනවා. හැබැයි එලියට් අනිත් ගෑනු ළමයිට කැමති නැහැ. මෙයාගේ හිතේ ඉන්නේ ලෝරා විතරයි. මෙතනදී හැනාවෙත් එලියට් එක කතා කරන්න උත්සාහ කළත් එලියට්ගේ හිත නම් වෙනස් වෙන්නේ නැහැ. පාටි එක ඉවර වෙද්දී හැනා ඇවිදින් ඔහුගෙන් අහනවා මාවත් ඩ්‍රොප් කරන්න පුළුවන්ද කියලා. හැබැයි එලියට් මේකට කැමති වෙන්නේ වෙනත් අරමුණක් තියාගෙන. රාත්‍රියේදී ග්‍රේක් ලෝරා සමග නිදිහාන්ට වැටුණත් ලෝරා ඉන්නේ සිත් ඇවුලකින් කියලා දැවුණු ග්‍රේක් අහනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ලෝරා ඇගේ හිතේ තියෙන ප්‍රශ්න ඔහු සමග කියන්න උත්සාහ කරනවා. ඇයි කියනවා මට ඔයාගේ බෝට් එකේ යට තිබිලා ගර්ල් කෙනෙක්ගේ අන්ඩර්වෙයර් එකක් හම්බුණා. මං හිතුවේ ඒක හැනාගේ කියලා. ඒත් ඒ නිසා කියලා ඒ හැම දෙයක්ම කියන්න හැදුවත් ග්‍රේක් ඇයට මේ හැම දෙයක්ම කියන්න දෙන්නේ නැහැ. මේ හින්දා ලෝරට සිද්ධ වෙනවා මේ හැම දෙයක්ම නැවත යටපත් කරන්න. මේ අතරේ බෝට් එකේ ඉන්න එලියට් හැනාගෙන් නම් ගැලවීමක් නැහැ. මෙයාලා දෙන්න බෝට් එක ඇතුළට යද්දී ඇයි දකිනවා ලෝරාගේ ෆොටෝ එකක් තියෙනවා. හැනා ෆොටෝ එක අරගෙන මේ මොකද්ද? ඔයා ලෝරා එක්ක සම්බන්ධයක් තියනවද කියලා අහනවා. ඒත් එක්කම හිතුවේ නැති විදියට පිටිපස්සෙන් එන ග්‍රේක් ඇගේ බෙල්ලෙන් අල්ලගෙන ඇගේ හුස්මත් නතර කරනවා. ඊළඟ දවසේ ලෝරා ගාඩන් එකේ වතුර දාද්දී ග්‍රේක් ඇවිදින් ඇයව සිප ගන්නවා. මෙයාලා මෙහෙම කතා වෙන හැම දෙයක්ම එලියට් කේන්තියෙන් බලාගෙන ඉන්නේ. ග්‍රේක් යාම ඇය වතුර බටයත් අරගෙන ස්ටෝර් එක ඇතුළට ගියත් ඇයට දකින්න ලැබෙන්නේ අමුතු දෙයක්. ස්ටෝර්ස් එක පුරාම ලෝරා සහ එලියට් සදාකාලිනව කියලා පෝස්ටර් ගහලා තියෙනවා හැමතැනම. මේ දෙයට ඇය බය වෙද්දී ඊටත් වඩා බයෙන් ජෙමි ඇතුළේ ඉඳගෙන කෑ ගහනවා. ඇය දුවගෙන යද්දී දකිනවා ජෙමි බිම වැටලා ඉන්නවා. ඇය ජෙමිව නැගිටලා මොකද වුනේ කියලා ඇහුවාම ජෙමි කියනවා එලියට් මෙහෙ ඉන්නවා දැක්කා කියලා. මේක ඇහුණ ලෝරා එලියට දුවගෙන යනවා එලියට්ට හම්බෙන්න. ඇය දකිනවා එලියට් එළියේ ඉන්නවා කියලා. ලෝරා අහනවා ඔයා මොකද කරන්නේ? ඔයාට මගේ ගෙදර මෙහෙම එන්න බෑ. මේක ඕනට වඩා වැඩි. දැන්ම මේක නතර කරන්න කියලා. ඒත් එලියට් නම් මේ දෙයට කැමති නැහැ. ඌට හම්බුන වෙලාවෙන් එලියට් ඇයව පොළඹ ගන්න උත්සාහ කරනවා. මෙතනදී ලෝරාගේ කෑ ගැහිලා ඇහිලා ජෙමි එනවා මෙතනට. ලෝරා ජෙමිව ගිහින් බදා ගන්නවත් එක්කම එලියට් මෙතනින් යනවා. මේ දවසේ රෑ ලෝරා එලියට්ගේ ෆීඩ්බැක් රිවිව් බල හොයනවා එලියට් මොන වගේ පුද්ගලයෙක්ද කියලා. මේ කමෙන්ට් අතරේ දෙයක් තියෙනවා එලියට් භයානකයි කුලියට ගන්න එපා ඔයාගේ ජීවිතය විනාශ කරයි කියලා. මේක දැක්ක ලෝරා ඊළඟ දවසේ උදේම යනවා එලියට් ගැන විස්තරයක් හොයන්න. ඇය ඩෙන්ටන් අයිලන්ඩ් කියන ප්‍රදේශයට ඇවිත් ෂොප් එක අයිතිකරුවෙක් එක්ක මේ ගැන කතා කරනවා. මේ ෂොප් එකේ ඉන්ටර්නෙට් භාවිතා කරන පුද්ගලයෙක් ගැන මට තොරතුරක් දැනගන්න ඕන කියලා. මේ ෂොප් එකේ අයිතිකරුගේ මාර්ගෙන් ඇයි මේ ගෙදර හොයා ගන්නවා. ඒත් විනී කියන මේ කාන්තාව වැඩි කතා කරන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. අන්තිමේදී ඒ දොර ඇරියාම ලෝරා කියනවා මට එලියට් ගැන දෙයක් දැනගන්න තියෙනවා කියලා. විනී කියනවා මට තවත් කරදර ඕනේ නැහැ. මට පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඇය වැඩිදුරටත් කියනවා එලියට් නිසා මගේ විවාහ ජීවිතයක් නැති වුණා. මට ඔයා ගැන කනගාටුයි. මට තවත් විස්තර දෙන්න බෑ. ඔයා එලියට්ගේ අම්මා ගැන විස්තර හොයන්න. එහෙම වුණොත් ඔයාට එලියට්ගේ හැටි දැනගන්න පුළුවන් කියලා. ඇය මෙතනින් යනවත් එක්කම අපිට වෙනස්ම දර්ශනයක් පෙනෙනවා. මෙතනදී තරුණ ගෑනු ළමෙක් ඇගේ අතේ චේන් එකක් තියාගෙන යද්දී හදිස්සියෙම එයා අතින් මාළේ වතුරට වැටෙනවා. ඇය මාළේ ගන්න නැමෙනවත් එක්කම දකිනවා කාන්තා මල සිරුරක් ඇතුලේ තියෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි හැනාගේ මල සිරුර. මේ ඝාතනය නිවුස් වල පවා දිගයන අතරේ මිරාසායගේ හස්බන්ඩ් මේ සිද්ධිය දැකලා හොඳටම බය වෙනවා. මේ නිසා මේ ගැන ඉක්මනින්ම දැනුවත් කරන්න ග්‍රේක්ට කෝල් කරත් ග්‍රේක් ෆෝන් එක ආන්සර් කරනවත් එක්කම පිටිපස්සෙන් එන එලියට් ග්‍රේක්ගේ සිහියත් නැති කරලා දානවා. මේ අතරේ ලෝරා ඉන්නේ නිදාගෙන ඇයට ඇහෙනවා ගෙදර පහළ ශබ්දයක්. මේ නිසා ඇයට හිතෙනවා එලියට් ආයෙත් ගෙදරට පැනලා කියලා. ඇය බයට බේස්බෝල් බැට් එකත් අරගෙන පහළට ගියාම ලෝරා දන්නේවත් නැතුව ඇගේ කකුල් දෙක පහළ තියෙන කැටු විදුර වලට කැපිලා තුවාල වෙනවා. ඇය වේදනාව ඉවසගෙන පිටිපස්සේ දොර වැහුවත් වැඩක් නැහැ. මොකද එලියට් මේ වෙනකොට ග්‍රේක්ව පැහැරගෙන එලියට ගිහින් ඉවරයි. එලියට්ගේ තවත් එක් ටාගට් එකක් මෙහෙම ඉවර වෙද්දී මේ භයානක රාත්‍රියක් ගෙවිලා ඊළඟ දවසත් උදා වෙනවා. මේ අතරේ අපිට පෙන්නනවා ග්‍රේක්ව කණුවක බැඳලා දාලා තියෙනවා. ග්‍රේක්ට එකපාරම සිහිය ඇවිදින් වටපිට බලද්දී දකින්නේ ලෝරා සහ ජෙමිගේ ෆොටෝ මේ කැබින් එක පුරා තියෙනවා. ග්‍රේක්ට මේ දේවල් හිතා ගන්න බැරුව ඉද්දී එලියට් ඇවිදින් ග්‍රේව පැත්තකට අල්ලා විසි ගන්නවා. ග්‍රේක් මේ දේවල් වලින් බේරෙන්න උත්සාහ කළත් වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ග්‍රේක් මෙහෙම ප්‍රාණාපකාරයෙක් වෙද්දී අනිත් පැත්තේ ලෝරා සහ මිරාට හිතා ගන්න බෑ ග්‍රේක්ට හදිස්සියෙම මොකද වුනේ කියලා. මේ අතරේ ලෝරා මිරාට පාපොච්චාරණය කරනවා ඇය එලියට් සමග තිබුණු අනියම් සම්බන්ධතාවය ගැන. මිරාට මේ දේවල් හිතා ගන්න බැරුව එද්දී ලෝරා තවදුරටත් කියනවා ග්‍රේක් මේ ගැන දන්නේ නැහැ ඒක මගේ වැරද්ද කියලා. මිරා මේ වුණ දේවල් වලට ඇයට එලියට්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා අනතුරු අඟවනවා. මේ සංවාදයෙන් පස්සේ ඇය යනවා රෙස්ටුරන්ට් එකකට. මේ රෙස්ටුරන්ට් එකේදී අය දකිනවා කුඩා එලියට් සහගේ මාව එකට ඉන්න පින්තූර වගේක් තියෙනවා. ඇය මේ ගැන ඇහුවාම මෙතන ඉන්න කාන්තාව එලියට්ගේ අතීතයේ විස්තර ඇයත් එක කතා කරනවා. ඇය කියනවා එයාගේ අම්මා අලුත් විවාහයක් කරගෙන එලියට් එක තමයි ජීවත් වුණේ. ඒ දවසක් ගින්නක් හටගෙන එලියට්ගේ අම්මයි අම්මගේ හස්බන්ඩ්වයි ඒ ගින්නෙන් විනාශ වෙලා මැරුණා කියලා.
ලෝරාට මේ දේවල් හිතාගන්න බැරුව ඉද්දී ඇයට මතක් වෙනවා ග්‍රේක් පේනව නිවුස් එක ගැන. ඒ නිවුස් එකේ තිබුණෙත් ඒ වගේම සිදුවීමක්. ඇයි මෙතනින් යද්දී මේ කාන්තාව කියනවා එලියට් ඊයේ රාත් මෙහි ආවා. එයා ඒත් බඳින්න යන්නේ විවාහ වුණ කාන්තාවක් කියලා කියද්දී ලෝරාට තවත් බය හිතෙනවා. මොකද ඒ විවාහ වෙන්න ඉන්න කාන්තාව තමයි ඇය. ලෝරා එලියට ඇවිත් ක්‍රේක්ට කෝල් කරත් ක්‍රේක්ගෙන් නම් තාම උත්තරයක් නැහැ. ඇය ගෙදර ආවම හිතනවා ගේ ආපසු ඇවිල්ලා ඇති කියලා. ඒත් ඒ ඉන්නේ ක්‍රේක් නෙමෙයි එලියට්. ලෝරා බය වෙලා අහනවා කොහෙද ක්‍රේක් ඉන්නේ කියලා. ඒත් එලියට්ගෙන් නම් උත්තරයක් නැහැ. ඇය පැනලා යන්න හදද්දී එලියට් කියනවා ලෝරා මං වගේ දිවා රාත්‍රී හීන දැක්කා. මගෙන් පැනලා යන්න එපා කියලා ඇගේ කොණ්ඩෙන් අල්ලගෙන හැට තර්ජනය කරනවා. මෙතනදී ලෝරාගේ කෑ ගැහිල්ලට ජෙමි එනවා මෙතනට. ජෙමි මේ වෙන දේවල් දැකලා බය වෙලා දුවද්දී ලෝරා ෆෝන් එක ගන්න හදනවා. මේ දේවල් වලට හොඳටම මුරණ්ඩු වුණ එලියට් ඇයවත් ඇදගෙන උඩ තට්ටුවට යනවා. ගිහින් ඇගේ අත් දෙකත් ගැට ගන්නවා. මේ වෙන දේවල් වලින් බේරෙන්න ඇය ප්ලෑන් එකක් හදනවා. අන්තිමේදී ඇය කියනවා මට ඔයත් එක්ක පවුලක් වෙන්න ඕන. මං ඔයාට ආදරෙයි කියලා. හිමීට එලියට්ට මෙයාගේ පැත්තට අරගෙන මෙයාලා යනවා පහලට. පහලට යද්දී ඇය දකිනවා ජෙමිව පුටුවක ගැට ගහලා තියෙනවා. ලෝරා ජෙමිට කියනවා බය වෙන්න එපා. හැම දෙයක්ම හරියයි. ඔයා කෑම කන්න කියලා. මෙතනදී එලියට් කිචන් එකට යද්දී ලෝරාට ඇහෙනවා එයාගේ යාළුවා වුණ මිරා කාර් එකකින් මෙතනට එනවා. ලෝරා ජනේලෙට ලං වෙලා උදව් ඉල්ලන්න හැදුවත් එලියට් ඇවිත් කෑ ගහනවා ජනේලෙන් අයින් වෙන්න කියලා. එලියට් කියන දේ ඇහුවේ නැති නිසා එලියට් මේ දෙන්නවම උඩ තට්ටුවට අරගෙන යනවා. මේ යන්නේ නම් හොඳකට නෙමෙයි. ඇයි ජෙමීව හිමිසැරේ වෙනත් කාමරයකට එක්කගෙන යනවා. ඒ ලෝරාත් එක්ක තනියම කාලය ගත කිරීමේ බලාපොරොත්තුවෙන්. ඇයව ඇඳට තල්ලු කරලා ලං වෙන්න උත්සාහ කරත් මේ වෙලාවේදී හිතුවත් නැති විදියට ජෙමී එනවා දොරත් අරගෙන. මේත් එක්කම එලියට්ට මතක් වෙනවා එයාගේ කුඩා කාලයේ අඳුරු මතකයන්. මේත් එක්කම එලියට්ට හැම දෙයක්ම මතක් වෙලා පේනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්ත ලෝරා එලියට්ට බෝතලයක් අරගෙන පහර දීලා මෙතනින් පැනලා යනවා. ඇයි ජෙමිවත් එක්කගෙන පහළ මාලයට දුවගෙන ගිහින් ජෙමීට කියනවා අහන්න ඔයා දුවගෙන ගිහින් මිරා සහ බිල්ල හොයාගෙන අම්මව බේරගන්න ආපසු එන්න කියලා. ජෙමී දුවනවත් එක්කම එලියට් ඇවිත් ඇයව අල්ල ගන්නවා. ඇයගේ පහරවල් වලට උමුතු වුණ එලියට් ඇයට මිඩේකින් පහර දෙනවා සිහිය නැති වෙන්නම. ඇයගේ සිහිය නැති කරලා ඇය උස්සගෙන එනවා වරායට. ඇය බෝට් එක ඇතුලේ තියලා එලියට යද්දී ලෝරා හිමීට මේ ආවරණය කපාගෙන එලියට එනවා. ඇය දකිනවා ඇගේ ෆොටෝ බෝට් එක හැම තැනම තියෙනවා. මෙතනින් එලියට එද්දීම එලියට්ට හම්බ වුණත් ඇය අතේ තියෙන පිහියෙන් පහර දීලා එලියට්වත් තුවාල කරලා මෙතනින් පැනලා දුවනවා. ඇය දකිනවා හැම තැනම ලේ පැනලා. මේ පාරත් දිගේ අනිත් පැත්තට ගියාම ඇයට තුවාල වුණ ග්‍රේක්ව හම්බ වෙනවා. ග්‍රේක්ට කතා කළාත් ඔහුට සිහියක් නැහැ හරියට. ග්‍රේක්ට සිහියෙද්දී ඔහු කියනවා Tamanට ඇවිදින්නවත් බෑ කියලා. මේ නිසා ඒ උදව් ඉල්ලා කතා කරත් ලයින් එක නම් වැඩ කරන්නේ නැහැ. ඇය ටෝච් එකත් අරගෙන කාගේ හෝ උදව් ලබා ගැනීමේ අරමුණේ මෙතනින් පැනලා යනවා. ඒත් එක්කම එලියට් නැවත හම්බෙලා ලෝරා පිටිපස්සේ පන්නගෙන යනවා. ඇයව අල්ලගන්න මේ යන ගමන මේ බෝට් අංගනේ කෙළවරදී නතර වෙනවා. ඒ අයට වෙන යන්න තැනක් නැතුව. මෙතනදී ඇය පැනලා යන්න හැදුවත් ඇයගේ සියලු උත්සාහයන් අසාර්ථක වෙනවා. අන්තිමේදී එලියට ඇයට ලං වෙන්න උත්සාහ කරද්දිම ඇය එලියට ජනේලෙන් විසිවෙන්නම පයින් පාරක් දෙනවා. එලියට පහළට වැටලා මැරෙනවත් එක්කම කතාව නැවතත් ලෝරාගේ ගෙදරට මාරු වෙනවා. ග්‍රේක් පුතා එක්ක ෆුට්බෝල් ප්ලේ කරද්දී ලෝරා ඇතුළේ ඉඳන් මේ හැම දෙයක්ම සතුටින් බලාගෙන ඉන්නේ. ඒත් එක්ක මේ පවුලේ නැවත එකතු වීම සමගම මේ චිත්‍රපටය මෙතනින් ඉවර වෙනවා. එහෙනම් ඊළඟ මූවි එකෙන් හම්බෙමු.